ගංගාවන් සිංහ මහත්මයාට ආදිශීෂ සංගමයේ උපසභාපති ලහිරු කුල්සූරිය මහතාටත් ආදිශීෂ සංගමයේ සමලේකම් තිලින අකලංක මහතාටත් එවැගේමයි රෙඩ් රෙස්ටොරන්ට් අධිපති ශ්‍රීනාත් වක්සිංහ මහතාටත් ඉනාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා වේදිකාවට ප්‍රධානී අපහායක වන හැටියට. මෙවර සිව්වන මාර්ග පැවැත්වෙන රුහුණු සුලෝහිත මහා ක්‍රිකට් සංග්‍රාමයේ දක්ෂතම පන්දු රකින්නා ලෙස සම්මානයට පාත්‍ර වන්නේ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ මිතුම් ජයසිංහ. අපත් සමග එකතු ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. ක්‍රීඩාවේ සැබෑ සෞන්දර්යය රඳා පවතින්නේ පන්දුව සහ පිත්ත අතර ඇතිවන ඒ නොනවතින සටන තුලයි. ඉතින් ඒ සටන Tamanගේ කණ්ඩායමට වාසනායක ලෙස නිමා කරන්නට නම් පන්දු යවන්නට සතුව අසීමිත ඉවසීමක් ඒකාග්‍රතාවයක් සහ නිවැරදි ඉලක්කයක් පැවතිය යුතුමයි. දක්ෂතම පදවිය වන්නාට සම්මානය ගැනීමට මගේ මේ ගෞරවනීය ඇරයුම දෙවියන් මධ්‍ය විද්‍යාලයේ හිටපු විදුහල්පති හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හම්බන්තොට කලාපය W.A. විමල් මහතාටත් ආදිශීෂ සංගමයේ භාණ්ඩාගාරික ඉන්දික කුමාරසිංහ මහතාටත් ආදිශීෂ සංගමයේ උප භාණ්ඩාගාරික කීර්ති මොහොති මහතාටත් එවැගේමයි සදාදර අනුග්‍රහක කැමරා.lk නියෝජිත නිරෝජ් ශ්‍රීමාල් මහතාටත් ඉරාමත්ම ගෞරවයෙන් දුව වේදිකාවට ඇරුම් කර සිටිනවා. සියලු දෙනාගේම උණුසුම් මත්කොලසන් නම් මැද්දේ මෙවර තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මානය හිමි කරගන්නේ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ කවිෂ නුෂාන්.